හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට මතකද මෙන්න මෙයා. මේ ඇන්තෝරියම් සීඩ් පැළයක්. මෙයාගේ වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙයා ඇත්තටම දැන් සති 3ක් පහු වෙලා තියෙන්නේ වැලිවල හිටවලා. ඉතින් මෙයාගේ එක මොලක්වත් තිබ්බේ නෑ මම වැලිවල හිටවද්දී. දැන් අද මං හදන්නේ මෙයාව වෙනම පෝච්චියකට වෙනම මාධ්‍යවල හිටව ගන්න. ඉතින් ඒකට මම අරන් තියෙනවා හොඳින් සිදුරු තියෙන පෝච්චියක්. එතකොට ලොකු බොරලු, පොඩි බොරලු, එතකොට පොල්ලෙලි කෑලි, කෙඳි සහිත පොල්ලෙලි, එතකොට තව ඕනේ ඔස්මොකොට් N එකෙන් පොහොර ටිකක්. ඉතින් හැමදාම මගේ වීඩියෝ බලන යාළුවෝ නම් දන්නවා මම පොඩි පැළවලට එහෙම අනිවාර්යයෙන්ම කෙඳි සහිත පොල්ලෙලි අනිවාර්යෙන් දානවා. ඒවට හොඳට මුල් අල්ලගන්න හින්දා මම ඒවා අනිවාර්යෙන් දානවා. ඉතින් අර ලොකු කැට බොරළු එකෙන් මම අඩියටම දාගන්නවා කැට බොරළු ටික. එතකොට අර වතුර රැඳෙන්නේ නැතුව හොඳින් වතුර බැහැලා යනවනේ. ඊට පස්සේ අර මේ මාධ්‍ය ටික හොඳට මොනවද මිශ්‍ර කරගන්න අනා ගන්න. ඔයාලා කැමති විදිහකට හිතාගෙන ඒව අනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි මේවා අර පෝච්චියට පොඩ්ඩක් දාගෙන ඉන්නකො. ඉතින් අපි යන්කෝ වීඩියෝ එක බලන ගමන් මේක කරගන්න. මෙන්න මෙහෙම ටිකක් දාලා ඊට පස්සේ ඒක උඩින් තමයි මේ ඔස්මොකොට් පොහොර ටික මම දාන්නේ. ඉතින් මේක එක එක්කෙනා එක එක විදිහට හදනවා. අනිත් එක ඔයාලට කියන්න ඕනේ දෙයක් තියෙනවා. පොල්ලෙලි අනිවාර්යෙන් කහට යවලා ගන්න. කහට යවන හැටි කියනවා නම් දවස් 3ක් 4ක් දිනපතා වතුර අයින් කරලා හොඳින් කහට යවාගෙන දිලීරනාශකයක් දාලා වේලලා ගන්න. ඉතින් මේ එහෙම තමයි මමත් පොල්ලෙලි හදාගන්නේ. ඉතින් ඔයාලට පොල්ලෙලි ගැන මම වීඩියෝ එකක් මං හිතන්නේ කරලා තියෙනවද මම බලන්නම්. දැන් ඉතින් මම මේ මාධ්‍ය ටික මේකට දාගෙනනේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දාගන්නවා ඔස්මොකොට් පොහොර. මේ දාන්නේ N එකෙන්. දැන් සමහර අය මේක පැලේ හිටවලා ඒක උඩින් දානවා. ඉතින් මම එහෙම තමයි දාගන්නේ. හරිද? දැන් අපි මේ පැලේ ගලවලා බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න බලන්නකෝ මම බොරුද කියන්නේ කියලා. මේ පැලේ එක මුලක්වත් තිබ්බේ නෑ මං හිටවද්දී. ඉතින් දැන් මේ සති 3කට පස්සේ බලන්න මුල් පොකුරක්ම තියෙනවා. එක මුලක්වත් තිබ්බේ නැති පැලේ මුල් පොකුරක්ම තියෙනවා. ඇත්තටම සල්ලි දීලා අපිට එක එක දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ මුල් ගන්න. මේ විදිහට ඉතින් හොඳයි. කියන්නේ මුල් එනවනේ වැලිවල පිරිසිදු වැලි මාධ්‍ය හිටවපුවාම ටක් ගාලා මේ වගේ ලස්සන මුල් පොකුරක් හැදෙනවා. ලස්සන බලන්නකෝ ඒ මුල්වල. ඉතින් මෙයාව තමයි දැන් මං ඉඳව ගන්න යන්නේ. ඉතින් දැන් මෙයාගේ හොඳට මුල් තියෙනවනේ. අපිට මෙයාව දැන් මේ වෙනම පෝච්චියකට වෙනම මාධ්‍යවල හිටව ගන්න පුළුවන්. පැලේ මෙන්න මෙහෙම මුල් ටික අර උඩ අතට නිකන් විසිරිලා යන්න උණ්ඩි වෙන්නේ නැතුව උඩ අතට වගේම තියෙන්න තමයි පැලේ තියාගෙන ඊට උඩින් අපි අර අනාගත මිශ්‍රණයෙන් ටිකක් දානවා. මෙන්න මේ විදිහට තියාගෙන උඩ අතට මුල් ටික විසිරිලා යන විදිහට උණ්ඩි වෙන්නේ නැතුව එහෙම තියාගන්න. ඉතින් අපි අර හදාගත්ත මාධ්‍යයෙන් දාලා දානකොට ඔයාලට චූටි දෙයක් කියන්නම්. මේ අර ගහේ කඳ සම්පූර්ණයෙන්ම කොළත් එක්ක වැහිලා යන්නම දාන්න එපා. දැන් මම මේක මේ තනි අතින් කරන නිසා ඔයාලට හිතෙයි මම මේක ඔක්කොම වැහිලා යන්න එහෙම දානවා කියලා. නෑ මම මේක ෆෝන් එකත් අල්ලගෙන වීඩියෝ කරන ගමන් මේ වීඩියෝ මේ කරන්නේ. ඉතින් මම මේක අතින් හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම මේකට තව ටිකක් උඩින් මේ වැලි ටිකකුත් දා ගන්නවා. ඉතින් මේ මං හදනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් හදන්නේ. හරිද? ඔයාලට කැමති විදිහට ඔයාලට මේ ඔයාලට හිතෙන ඔයාලට හරියන මේව එකක් මාධ්‍යයක් හදාගන්න පුළුවන්. හොඳේ. ඊට පස්සේ ඒක උඩින් තමයි මං අර කෙඳි තියෙන පොල්ලෙලි කෙඳි සහිත ඔයාලේ ගෙවල් වල අර පොල් මුඩ ඉතුරු වෙන්නේ ඒව තමයි මම මේ දාන්නේ. ඊට පස්සේ
මට දැන් අර සැමන් ටින් එකකින් වක් කරන්න විදිහක් නැහැ හොඳේ. මේ අර ෆෝන් එකත් අල්ලන ගමන් ඒ නිසා මම මේ බාල්දියේම මේක වක් කරගන්නවා. පාංශු දිලීරනාශකයක් දානවා. බැරි වෙලා හරි මේකේ මොකක් හරි මාධ්‍යවල දිලීරයක් තිබ්බොත් එහෙම පැලේ මුල් ටික ආයෙ කුණු වෙනවනේ. ඒ නිසා මම මේක හොඳින් වතුර බැහැලා යන්න මේ පාංශු දිලීරනාශකයක් විදිහට කොණ්ඩෙත් තමයි මම දාගන්නේ. දැන් ඉතින් ඉවරයි මගේ පැලේ හදලා. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඔයාලට හරියනවා. ඔයාලට කියන්නේ එක එක විදිහට try කරන්න. මමත් එහෙම තමයි. එක එක විදිහට මේ පැල හදලා ඉතින් මට හරි ගිය විදිහ තමයි මේක. ඔයාලගේ පළාත් අනුව ඔයාලට සුදුසු මාධ්‍ය මිශ්‍රණයක් තෝරගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.